හරි ඔයා මේ වෙනකල් බලලා තියෙන වීඩියෝ වලින් ටයිටැනික් නැවේ අනතුර සම්බන්ධව අයිස්කන්ධක හැපුණා, ගිලුණා, ඔය සාමාන්‍ය විස්තර විතරයි ඔයාලා දැනගත්තේ. දැන් අද කතා කරන්නේ ඊටත් එහා ගිය කරුණු කිහිපයක්. ටයිටැනික් අනතුර ඒ කියන්නේ අලුත් මූල්‍ය ලෝකයක් හදන්න බාධා කරපු මිනිස්සු ටිකක් අයින් කරපු විදිය. ටයිටැනික් නැව හැදුවේ ගිල්ලවන්න බැරි විදියට. ඒක ඒ කාලේ ඉහළම ඉංජිනේරු වැඩක්. ඒත් පළමු ගමනේදීම නැව ගිලුණා. ඒකෙන් ජීවිත 1500කට වඩා නැති වුණා. නැවේ ගිලුණ අය අතරේ අලුතින්ම මධ්‍යම බැංකුවක් පටන් ගන්නවට විරුද්ධ වුණු ඇමරිකාවේ හිටපු සල්ලිකාරයෝ තුන්දෙනෙක් හිටියා. ජෝන් ජේකබ් ඇස්ටර්, බෙන්ජමින් ගුගන්හයිම්, ඉසිඩෝ ස්ට්‍රෝස්. මේ තුන්දෙනා තමයි ෆෙඩරල් රිසර්ව් සැලැස්මට විරුද්ධ වුණු අය. ඒ වගේම අන්තිම මොහොතේ ගමන අවලං කර පිරිසකුත් හිටියා. ජේ.පී. මෝගන්. එයා තමයි ටයිටැනික් නැවට මුදල් යොදවපු කෙනා. වැන්ඩිබර්ට්. විරුද්ධ අය වතුරේ මැරලා ගියා, සැලසුම් කළ අය බේරුණා. මොනවද තවත් සංගෝපසෝ හොඩුවාවන්. ටයිටැනික් නැවට සමාන නියුන් නැවක් තිබුණා. ඒක RMS ඔලිම්පික්. ගොඩක් අය විශ්වාස කරන්නේ ලොකු රක්ෂණ වන්දි මුදලක් ලබා ගන්න මේ නැව් දෙක මාරු කරා කියලා. මොකද මේ නැව් දෙකම එක හා සමානයි. තව අන්තිම මොහොතේ රක්ෂණය වැඩි කිරීම කරලා තියෙනවා. ඒ වගේම නැව පිටත් වෙන්න පැය කිහිපයකට කලින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ව මාරු කරලා තියෙනවා. ටයිටැනික් නැව අනතුර ලක් වෙන වෙලාවේ ඒ ආසන්නයේ තවත් නැවක් තිබිලා තියෙනවා. ඒක නම කැලිෆෝනියන්. ටයිටැනික් නැව උදව් ඉල්ලා පණිවිඩ එවන්නත් කලින් මේ කැලිෆෝනියන් නැවේ රේඩියෝ ඔපරේටර්ස් සම්බන්ධතා නවත්තලා දාලා තියෙනවා කියලා පසුව අනාවරණය වෙලා තියෙනවා. ඇයි මේ සිද්ධියෙන් පස්සේ මුළු ලෝක ආර්ථිකයම වෙනස් වුණේ? ඇයි මධ්‍යම බැංකු වලට විරුද්ධ අය පමණක් මොහොතපත් වුණේ? මේකෙන් පෙනෙන්නේ ටයිටැනික් කියන්නේ නිකන් සාමාන්‍ය ගිලුණු නැවක් විතරක් නෙවෙයි. ඒක අලුත් මූල්‍ය අධිරාජ්‍යයකට පාර කවපු කුමන්ත්‍රණකාරී දොරටුවක්.